ප්‍රියනාත් මන්ත්‍රීතුමාලා මේ මන්ත්‍රී වෙච්ච ගමන් දැන් දුම ගහන ඒවා අරවා මේවා ඔක්කොම කෙරෙනවා නේද? ඔව් දුම ගහන එක ගැන මම නගර සභාව දැනුවත් කෙරුවා. ඒ කියන්නේ සීපීඑච් මහත්තයාව දැනුවත් කරන ගමන් එතන හිටියා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරයෙක් ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරයෙක් සුදේශ් කියලා. එතුමා මම දැනුවත් කරුවා මෙහෙමයි ප්‍රදේශයේ ඩෙන්ගු ව්‍යසනය ව්‍යාප්ත වීම පවතිනවා. ඒකෙන් හින්දා දුමාරය ගහලා විතරක් නැති ඒ අවට තියෙන කාණු සුද්ධ පවිත්‍ර කරලා ඒ අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා. තාම කාණු නම් සුද්ධ පවිත්‍ර කෙරුවේ නෑ. දුමාරය නම් දැන් ගහන්න අරගෙන තියෙනවා. මොකද මේ පල්ලෙහා ඉන්න ICU එකේ ඉන්න හිටපු ලෙඩෙක් ඩෙන්ගු හැදිලා. ඉතින් දැන් ඒ සමහරට ඒක වෙන්නේ නැති. දැන් අද දුම ගහන්න අරගෙන තියෙන එක ගැන මම ඇත්තම සතුටු වෙනවා. මේකයි අර චෝදනාවක් තියෙනවනේ විපක්ෂයේ മന്ത്രിවරු ඉන්න පැතිවල වැඩ කරන්නේ නැහැ කියලා. ඒකයි මම ඇහුවේ. සාමාන්‍ය සාම්ප්‍රදායික වශයෙන් එහෙම කරනවා ඇති. නමුත් ඉතින් මේගොල්ලන්ට එහෙම කරන්න බෑ. මොකද හේතුව මේ සිස්ටම් චේන්ජ් කියාගෙන ඉන්නේ ආවේ. සිස්ටම් චේන්ජ් නම් ඊට වඩා වෙනසකට ජනතාවට දැනෙන ආකාරයට පරිපණම් බදු ගෙවන මිනිසුන්ට දැනෙන්න වැඩ කරන්න ඕන. ඒකෙදි මම හිතන්නේ විපක්ෂයේ മന്ത്രിවරු කියලා බෙදන්න ඕන කියලා. මොකද අපි ලං කවදාකවත් මම විපක්ෂය කියලා බෙදලා නැහැ. හරි හොඳයි. මං ආවේ ඒකට නෙමෙයි ඇත්තටම ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් අහන්න. අපි පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු. මගේ නම හසිත උදේශ් පෙරේරා. මම ඉන්නේ කඩලාන ගල්බිඩහවඩ මේ පාරේ ජෝන් බාස්නේ මෝල පල්ලෙය. මම මගේ නිවස ඉන්නේ බඩුවත්ති. හොඳයි. දැන් ඔයාට මතුවෙලා තියෙන ප්‍රශ්නය මොකක්ද? ඔයා වඩු කාර්මිකයෙක් නේ? ඔව් මම වඩු කාර්මිකයෙක්. මගේ බඩුවට ඇතුළත තියෙන ප්‍රශ්නේ මට මේ එක් පුද්ගලයෙක් විසින් මාහට පැමිණිල්ලක් දාලා තිනවා බඩුව කරන්න බැරි තරමට. ඒකත් අවුරුද්දක් තිස්සේ ඉඳන් මේක ඇදියා යනවා. මේකයි දැන් මේ ප්‍රශ්නය ඇත්තටම ඒකේ තරුණයෙක් මඩුවක් පවත්වාගෙන යනවා. මම දැන් ගිහිල්ලා එතනට බැලුවා. නමුත් ඒ මඩුවෙන් මේ හැමතැනම මඩු තියෙනවනේ. ඉතින් මේ ඒ හැම එකකටම වගේ මේ ව්‍යාපාරික බලපත්‍ර, අල බලපත්‍ර, මේ බලපත්‍ර ඒව නැහැ. මේ බලපත්‍ර නැති වුණත් මේක ඇවිල්ලා සම්ප්‍රදායනුකූලව වඩු කර්මාන්තේ පවත්වාගෙන යනවා. නමුත් මේ තරුණයාට බලපෑම් මෙල්ල වෙනවලු මොරටුව නගර සභාවෙන් ඒ වගේම පොලිසියෙන්. ඔහු මං හිතන්නේ වසරක් වගේ කාලයක් මේ මඩුව නවත්වන්න කාල සීමාවල් යොදා තියෙනවලු. ඉතින් ඇත්තටම මේක පැහැදිලිව වඩුවටම සියලු වඩුවන්ට වෙන බලපෑමක්නේ. ඉතින් ඔබතුමා දන්නේ නැද්ද මේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා? ඔව් මම මේක දැනගත්තේ දැන් සති 2කට 3කට වගේ ප්‍රථම. අනිත් එක මම නගර සභාව නියෝජනය කෙරුවේ නෑ පහුගිය කාලේ. මම නගර සභාව නියෝජනය කෙරුවේ පහුගිය 6 වෙනිදා ඉඳලා. ඒ කියන්නේ ජූලි මාසේ 6 වෙනිදා ඉඳලා. ජූලි මාසේ. ඒකම තමයි මට මේ ප්‍රශ්නේ උද්ගත වෙලා මට ඇවිල්ලා එයාගේ විස්තරය කිව්වේ. මේක බෝට්ටුවත් නෙවෙයි මේක නගර සභාවත්තට මායිම්ම තියෙන වත්ත. මොරටුව නගර සභාවේ ඉඩමට මායිම්ම තියෙන වත්ත. එතකොට මේ නගර සභාව වත්තේ මේ පර්චස් දෙකේ තුනේ කෑලි වල මඩුවත් මේ ගේට් එක්කම මඩු තියෙනවා. එතකොට මේ ළමයාගේ වඩු මඩු තින්නේ අහ පැත්තේ වත්තේ. අල්ලපු ඉඩමේ. එතකොට මෙයාටත් මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් පොලිසියත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මොකද මේක අධීරයක් නෙමෙයි මේක මීට ඉස්සෙල්ලාම මේ නීති රීතිය තියෙනවා. අපි පොලිසියත් එක්ක සහයෝගයෙන් පාලන පක්ෂ කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න නිකම්ම निराකරණය කරගන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රශ්න අපේ කාලේ නාව නෙමෙයි ඕනේ හැටි තිබුණා. මේවා අපි නගර සභාවෙන් මේ ප්‍රශ්නේ අරගෙන දෙගොල්ලෝම ගියලා සාකච්ඡා කරලා අනිත් පාර්ශ්වයටත් සාධාරණයක් වෙන පිළිවෙලට. මොකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ නගර සභා සීමාව තුළනේ. ඒතකොට ඒ අයගේ ප්‍රශ්නේ අපි අවබෝධ කරගන්න. වඩු කර්මාන්තේ කරගෙන යන ගමන් ඒ අයගේ ප්‍රශ්නේ තවම කරගෙන ඒ සාධාරණ පිළිතුරක් දුන්නා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ ඉතින් මට මම ඉල්ලනවා මේක සාධාරණ කරන කියලා ඉල්ලන්නේ. ඔව් එතකොට මොකද්ද ඔයාට දාලා තියෙන පැමිණිල්ල? ඒ කියන්නේ ප්‍රේල කියන්නේ මම අත දෙබලත් ප්‍රශ්නේ
මඩුව කරන්න මේ ශබ්ද වැඩි වද කුඩු ලී කුඩු යනවා වැඩි කියලා මට සම්ලි දාලා මේ මගේ ගෙටත් අනවසරේ ඉති ගිරින් කියලා සම්ලි දාලා මට මේ කර කියා ගන්න දැන් නැතුව ඉන්නේ මගේ ඔක්කොම මගේ ඔක්කොම ණයවර තියෙන මගේ උත්තර ඔක්කොම මගේ ජීවිතේ තියෙන උතන මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන ගන්නන්න හැමදේම මම උතරින් තමයි හැමදේම මම කරන්නේ මගේ මඩුවේ ඒක නගර සභාවට කරන්න පුළුවන් දෙයක්. නමුත් දැන් මේකෙදි මට ආරංචි වෙච්ච හැටියට ඔවුන් කියන හැටියට ඔවුන්ට මේ පිළිබඳව පොලිසියට යන්න වුණා. නගර සභාවට යන්න වුණා. එතකොට CPHI මහත්තුරු PHI මහත්තුරු ඇවිල්ලා පරීක්ෂා කරා. ඉතින් තව එකක් තියෙන්නේ මේ මඩුවට එහා පැත්තෙම තව මඩුවක් තියෙනවා. ඒ එහා පැත්තේ මඩුවට මේ ප්‍රශ්නේ නැහැ. මෙහා පැත්තේ මඩුවට මේ ප්‍රශ්නේ තියෙනවා. මේකයි මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට බැලුවම මුළු මොරටුවේම මඩු නවත්තන්න වෙනවනේ. ඔබතුමාටත් මඩුව නවත්තන්න වෙනවනේ. ඔය නිලධාරියන් නගර සභාවේ PHI මහත්තයා සුරාජ් නම අපේ කාලේ මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා ඔය මහත්තයා තමයි ප්‍රශ්න විසඳන්නේ. සුරාජ් මහත්තයා. එතකොට ඔය ප්‍රශ්නේ සුරාජ් මහත්තයාට දුන්නා නම් සුරාජ් මහත්තයා වැඩේ හරියට කරනවා PHI මහත්තයෝ. මේ නගර සභාව මොකද කරන්නේ? මන් දන්නේ පුදුම සිස්ටම් චේන්ජ් එකක්. මිනිසුන්ගෙන් ඈත් වෙලා මිනිසුන්ට තාඩන පීඩයට ලක් වෙන ආකාරයෙන් ක්‍රියාමාර්ග අරගෙන දෙනවා. කිසිම ප්‍රශ්නයක් ඇඟට අරගෙන වැඩේ විසඳන්නේ මේක තමයි වෙලා තියෙන හේතුව. මේක හැමතැනටම යන්න වෙනවා පොලිසියට. දැන් මේ ඕකින් වෙන්නේ මොකුත් නෙමෙයි. මෙතෙක්කල් නොතිබුණු ප්‍රශ්නයක් නැවත ඇති කර ගැනීමක් මේ තුල වෙන්නේ. ඒතුළු මේ පොලිසිය ඒ හැමදාම කියලා මට කම්පෙන් දාලා. හරි. එතකොට ඔයා දැන් මේක විසඳ ගන්න නගර සභාවට ගියා. එතකොට මොකක්ද උනේ? ඉතින් නගර සභාවේ සාධාරණකට උන්නේ උන්නේ. එතකොට නගර සභාවෙන් මොකද්ද ඔයාට දීපු නියෝගය? නියෝගය කියන්නේ මට මගේ මඩුවට තහනම් නියෝගයක් ගෙනවුවා. ඒගොල්ලෝ තහනම් නියෝගයක් ගෙනවුවා. එතකොට ඔයා පොලිසියට ගියාද පැමිණිල්ලක් දාලා තියෙනවනේ? මේ දැන් ලබන 17 වෙනි දින දෙකට මොරටු පොලිසියේ මට මේ කමෙන්ට් එකක් දෙනවා මේ මඩුව සම්බන්ධයෙන්. ඒකට මට තේරුණා මම බිලික් හම්බෙන්න ගියා. මට තේරුණා මේක කිසි වැඩක් නැහැ කියලා. ඒකල කතා බහ කරනදී මට තේරුණා තීරමක් වෙන්නේ නැහැ කියලා. දැන් ඇත්තම മന്ത്രിතුමා මම කියන්නේත් ඒකයි. මොකද මේ මොරටුව කියන්නේ පාරම්පරික වඩු කර්මාන්තය කෙරෙන තැනක්. ඉතින් මේ වගේ ඇත්තටම මම මේ මඩුවට ගිහිල්ලා බැලුවා. මේ මඩුවෙන් මේ කියන අන්දමේ හානියක් එහා පැත්තේ ගෙවල් වලට වෙන්නේ නැහැ. රටේ නීතිය අනුව රෑ 10 වෙනකන් ශබ්ද නැතුව එහෙම ශබ්දෙන් වුණත් රෑ 10 වෙනකම් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ අයට එක එක කාල සීමාවල් පනවනවලු නගර සභාවෙනුත් කියනවලු පොලිසියනුත් කියනවලු මෙන්න මේකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට බැලුවම මොරටුවේ වඩු හිමියන්ට නඩු යන්න නෙවෙන්නේ. ඔබතුමා ඔය කියන ප්‍රශ්නේ හොඳටම දැනෙන කෙනෙක් නේ මට. මේ ඉස්සරහා තියෙනවා මෝලක් මම හිතන්නේ බැලුවොත් හෝස් පවර් 40කට වැඩි. ලොකු ප්‍රේම්සෝ තියෙන්නේ. ඊට එහා පැත්තේ තියෙනවා රෝදගිය එකක්. මෙතන එහා පැත්තේ ගෙදර තව රෝදගිය එකක් තියෙනවා. මගේ කාමරෙත් එක්කම එහා පැත්තේ තියෙනවා තව රෝදගිය එකක්. එතකොට මගේ මුළු වටේම තියෙන්නේ ලීමෝ. මොකද මේ ප්‍රදේශයේ වැඩි හරියක් වඩු කාර්මිකයෝ ඉන්නේ. ඒතර ඒ අයගේ ලීරන්නේ මේ මෝල් වල. එතකොට සමහර වෙලාවට මේ මෝල නම් පහුගිය කාලේ පැය 24ම වැඩ කිව්වොත් නිවැරදි. දැන් නම් වැඩ ටිකක් අඩුයි. එතකොට එහෙම පරිසරයක් මේ පැත්තේ තිබුණා ඒ කාලේ. දැන් අර වෙලා තියෙන්නේ මෝල් වැඩි වෙන හන්ද දැන් මේක බෙදිලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැතිනම් මේ ප්‍රශ්නේ තදින්ම බලපාන කෙනෙක් තමයි මට. මාත් වඩු කාර්මිකයෙක්. එතෙම මේ වඩු කාර්මිකයෝ තමයි මේ පහුගිය කාලවල වල මේ ප්‍රදේශයේ හිටියේ. නමුත් ඒ අයගේ දුවා දරුවෝ දැන් උස්මහත් වෙලා ඉගෙනගෙන දැන් වෙනත් රැකියාව වලට ගියාට පස්සේ ඒ අයගේ දරුවන්ගේ දරුවෝ දැන් අද වෙනත් පැතිවල මේ ව්‍යාපාර වලට සහ රස්සාවල් වලට ගියාට පස්සේ අද මේ ප්‍රශ්නේ යම් තාක් දුරකට ඉස්මතු වෙලා වෙන්න පුළුවන්. හැබැයි මේක නගර සභාව තේරුම් අරගෙන මේක හරියට කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මොකද පොලිසිය කියන්නේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන
මේ නිලධාරීන් කණ්ඩායම ප්‍රශ්න විසඳන්න පුළුවන් එතකොටයි. ඉතින් අපේ කාලේ ඔහොම ප්‍රශ්න ආවේ නැහැ නේ. පොලිස් නිලධාරීන් අපිත් එක්ක බොහොම සුහදව සාකච්ඡා කරලා මොන හරි දෙයක් තියෙනවා අපිවත් දැනුවත් කරලා මේ වගේ කාර්යයන් කෙරුවා. ඉතින් ඒකෙන් තමයි මෙතෙක් කල් අපිට කිසිම ගැටලුවක් මතුන්නේ නැත්තේ. එයි දැන් නගරාධිපති කියන්නේ කවුද? නගරාධිපති කියන්නේ පොලිස් බාස්වරයෙක්. ඉතින් ඔයාගේ ගේ ළඟම තියෙනවනේ වඩු මඩු නේද? ඔව් මඩු පහක් තියෙනවා. එතකොට ඒ වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න නෑ. ඒක දින පොලිස් කොට දිනවා බඩු මඩු දිනවා. සාම කෙනෙක්ම කියන බඩු මඩු. මයි මඩු විතරක් මම එහෙම කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ නේද? ඔය ආව විතරක් ඉලක්ක කරගෙන මේ එතකොට ඒ වඩු මඩු වල රැයට වැඩ කරනවද? ඔව්. රෑ 9 මාර 10 නම් කරනවා. ඒතර ඔයාට විතරයි කියන්නේ 6ට නවත්තන්න කියලා. දැන් මට ඒගොල්ලෝ කිරිත වැඩ කරනවා මම ඉරද කරන්නේ නැහැ. කිරිත උදේ පාන්දර 5 ඉඳන් ඒගොල්ලෝ වැඩ. මම ඉරද කරන්නේ නැහැ. මම ඉරද ෆ්‍රී එකේ ඉන්නේ. ඒගොල්ලෝ කිරිත පාන්දර 5 ඉඳන් දැන් දවල් 12 නම් වැඩ කරනවා. ඒ වල මුස්සත්පත් යන්නේ. දැන් ඔයා ඒක කිව්වද? තව වඩු මඩු තියෙනවා. ඒ වල. එතකොට මොකද්ද කිව්වේ? ඒක කියනවා මටලු කම්පැනි එක තියෙනවා. ඒතකොට කම්ප්ලේන් එක තියෙන කෙනාට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඔව් කම්පැනි තියෙන කෙනා තමයි නීති ක්‍රියාත්මක වෙන්නේ මට. වඩු කර්මාන්තයට සම්බන්ධයි. මට දැනගන්න ලැබුණා පුවක් ගහ තොටුපළ පැත්තේ. ඒ පැත්තේ එතුමා වැඩ කරලා තියෙනවා කියලා. ඒතර එතුමාට අත්දැකීම් තියෙනවනේ මේ සම්බන්ධව. මොකද මේ ලී කුඩු මදිනකොට ලී කුඩු තමයි වාස්පෙලා යන්නේ. ඒ යනකොට ඒක කොතෙක් දුරට යනවද කියලා කියන්න බෑ. එහෙමනම් ඒක ඊට වඩා ලොකු පෙරහැරුම් ප්‍රශ්නයක්. එතකොට මේක නගරාධිපතිවරයාට මීට වඩා දැනුමක් තියෙනවා මේ ප්‍රශ්නේ ගැන. ඇත්තටම නගරාධිපතිවරයා මේ ප්‍රශ්නේ රට පහකටවත් ගණන් ගත්තේ නැහැ. මං ගිහිල්ලා කිව්වම මේක පොලිසියට දාලා උසාවි දාන්න පොලිසිය දාලා නීති ක්‍රියාත්මක කරන්න ඕන දෙයක් කිව්වා. රසිකා සුබෝධනි. දැන් කොච්චර කාලයක් වෙනවද ඔතන පදිංචියට ඇවිල්ලා? අපි තාම අවුරුද්දක් වෙන එකත් නෑ. අගෝස්තු 20ට තමයි අවුරුද්දක් වෙන්නේ. ඔව්. අවුරුද්දක් වෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නය? අපි දැන් ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත අපිට අපේ මඩුව අපේ ගෙදර අනවසරයි කියලා ඉවරලා කීප විටකදී විවිධ මේ තැන් වලින් අපිට අපේ මඩුව නතර කරන්න එක එක හේතු ආවා. එක පුද්ගලයෙක් විසින් මඩුව නතර කරන්න කියන එක පිළිබඳව අපිට පැමිණිලි කරලා තිබුණා. ඕගොල්ලන්ට විරුද්ධව. එතකොට නමුත් ඕගොල්ලන්ගේ ගේ ළඟම මම ගියානේ. ඒ ගේ ළඟම අල්ලපු බිත්තියෙත් තියෙනවා මදින පොලිස් කරන තැනක්. එතකොට ඒ වලට විරුද්ධව යන්නේ නැහැ. ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නෑ ඒගොල්ලොන්ට. අපේ මඩුව ගැන විතරයි තියෙන්නේ. ඉතින් ඒක ඒ නිසා දැන් ඕගොල්ලන් නගර සභාවට ඕගොල්ලන්ගේ මහත්තයා ගියා පොලිසියට එන්න කියපු හින්දා ගියා. ඒ කිසි තැනකින් ඕගොල්ලන්ට විසඳුමක් ලැබුණේ නැහැ. නෑ කිසිම තැනකින් විසඳුමක් නැහැ කියන්නේ නීතියට අනුව 6යි 6 කියන එක තමයි කියන්නේ. පරිසර මේ බලපත්‍රයක් ඕන, ශබ්ද වාර්තාවක් ඕන. එතකොට 6න් පස්සේ කොහොමදත් වැඩ කරන්න බෑ කියන එක තමයි නීතිය හැටියට ඒගොල්ලෝ කියන්නේ. හරි. ඕගොල්ලන්ට 6න් පස්සේ වැඩ කරන්න බෑයි කියනවා. නීතිය ඇත්ත කතාව නීතිය එහෙම තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ අල්ලපු බිත්තියේ තියෙන මඩුවත් එහෙම කරනවද? නෑ. පොලිසියත් එක්ක කතා කරාට පස්සේ කියන්නේ පැමිණිල්ලක් ආවොත් තමයි කියනවා ඒ පැමිණිල්ලට අනුව මේ කතා කරන්නේ. පැමිණිල්ලක් නැත්තම් කාටවත් වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ මඩුව පැමිණිල්ලක් තියෙන හින්දා නවත්තනවා. අල්ලපු මඩුවට පැමිණිල්ලක් නැති හින්දා ඒක කරගෙන යනවා. ඔව්. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඔව්. එතකොට දැන් ඕගොල්ලා මේක ගැන අවුරුද්දක් තිස්සේ හැමෝන්ටම කිව්වද? ඔව්. එතකොට ඕගොල්ලන්ගේ මඩුව බලන්න නගර සභාවෙන් එව්වද? ඔව්. මධ්‍යම පරිසර අධිකාරියෙන් ආවා, PHA මහත්තයා ආවා, නගරාධිපතිතුමත් ආවා. කීප තැන් වලින්ම පොලිසියනුත් ආවා. ඒ කිසිම කෙනෙක්ගෙන් විරෝධතාවයක් මුලින් තිබුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මාස ගාණක් මේ ප්‍රශ්නේ මේ යට ගහිලා තිබුණා. ඒ කියන්නේ ලොකු කරදරයක් එහෙම ප්‍රශ්නයක් තිබුණේ. ආපහු මෑතක ඉඳලා මේ ප්‍රශ්නේ ආපහු නගර සභාවට ගිහින් තිබුණා මම මේ පරිසර දූෂණය කරනවා කියලා. ඊට පස්සේ මම ගිහින් කතා කරලා බැලුවා පරිසර දූෂණය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. පරිසර දූෂණය කියන්නේ මම ඩස්ට් එක හරි වැරදි වැඩ මොනවා හරි කරනවා නන්නේ. ඒතර මගෙන් ඩස්ට් එකක් කියන්නේ නැති හින්දා මම ඇහුවා මොකක්ද මේ සම්බන්ධව තියෙන්නේ. ඊට පස්සේ කිව්වේ ඔයාගේ ගෙදරම අනවසර ඉදිකිරීමක් කියලා. මං කිව්වා මං වරි පණන් ගෙවනවා ලයිට් බිල් වතුර බිල් තියෙනවා නම් මගේ ඉදිකිරීම අනවසර එකක් වෙන්නේ නැහැනේ කියන එක මම කිව්වා. එතකොට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා මේ ඕවා කතා කරන්න ඕන උසාවියේදී කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලෝ නඩු පවරනවා කියන තත්වයකටම ගිහිල්ලා තින්නේ නගර සභාවේ. ඔව්.
එතකොට PHI මහත්තුරු එහෙම ආවද නගර සභාවෙන්? PHI මහත්තයා ආවා. PHI මහත්තයා කිව්වා මේ අපිට වඩු කර්මාන්තයෙන් නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේක ආවරණය කරලානේ තියෙන්නේ. අනිත් එක මට පැමිණිලි දාපු දෙනක් තියෙන්නේ මීටර් 50ක් ඈතින්. මගේ ඉස්සරහට ඉන්නවා එක 50කට වැඩිය කට්ටිය. පවුල් 50ක් විතර තියෙනවා මගෙන් ඉස්සරහට. ඒ හරිය මඩු කීයක් තියෙනවද තව? මගෙන් එහාට මඩු 5ක් විතර තියෙනවා. මගේ අල්ලපු පිටි එකක් තියෙනවා. ඊට අඩි 2-3කට එහෙන් තව එකක් තියෙනවා. ඊට එහෙන් කීපයක්ම තියෙනවා. ඒ වලට කිසිම පැමිණිල්ලක්වත් මේව එකක්වත් නැහැ. කිසිම කෙනෙක්ට නැහැ. ඉතින් ඕගොල්ලෝ උදාහරණ කොට ඒවා පෙන්වා දුන්නද? පෙන්නුවා. එතකොට මොකද කියන්නේ? ඒ වලට ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒ වලට කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් තමයි කියනවා ඒවට එන්න ඕන. හරි ඔබතුමියට දැන් අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඔබතුමියට දරුවෝ ඉන්නව නේද? ඔව්. කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ වියහිය ධම්ම අරව මේවා ඔබතුමන්ලා ගත්ත ණය ගනුදෙනු මේ සියල්ල එන හිටිලා දැඩි අපහසුතාවයකටපත් වෙලා තියෙන්නේ නේ. එතකොට ප්‍රියනාත් മന്ത്രിතුමාට මේක දැනුම් දුන්නම එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා මේ මොරටුව කියන්නේම වඩු කර්මාන්තයේ තියෙන පළාතක්. මේ පරිසරයේ බලපත්‍රයයි ශබ්ද ඒක චෙක් කරන එකයි මඩු 50ක් ගත්තොත් ওই මඩු 50න් එකක්වත් අඩුම ගානේ එකක්වත් අරගෙන නැහැ. එහෙම වෙච්ච කොට අපිට විතරක් අමුතුවෙන් නීතියක් තියෙන විදිහක් නැහැ කිව්වා. කවුරු පැමිණිලි කරත් ඒගොල්ලෝ දැනගන්න ඕනේ කොහොම මේක මේ වඩු කර්මාන්ත පුරයක් කියලා. මේකයි මම අහන්නේ. දැන් මම පරීක්ෂා කරලා බැලුවා ඊට එහා පැත්තේ මඩුවක් තියෙනවා අර ඔබතුමා කිව්වා වගේ මදින තැනක්. එතකොට එහෙමනම් ඒ මඩුවේ මීට වඩා හානියක් වෙන්න එපයි. ඉතින් මේ එක මඩුවකට විතරක් ඇයි මෙහෙම නීතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ? එහෙම බැලුවොත් මේ මොරටුවේ කිසි කෙනෙකුට වඩු වැඩ කරන්න හම්බ වෙන්නේ නැහනේ. නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම් හේතු මොකද්ද නීතිය ක්‍රියාත්මක කරන්න? මෙහෙමයි. නීතිය ගැන මම එච්චර මේ කරන්න යන්නේ නැහැ. ඒක වෙනත් පසුබිම. නමුත් නගර සභාවට කාර්යභාරයක් තියෙනවා මේ ප්‍රශ්නය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. නගර සභාවට මේකේ පැවතිලා තියෙන විශේෂ බලතල. එතකොට ඒ ගැන ඉස්සලා අවබෝධයක් ලබා ගන්න. දැන් අපි නගර සභාවට ගියාම ආවට ගියාට කටයුතු කරුවේ නෑ. නගර සභාව තියෙන කාර්යභාරය මොකද්ද? ඒකට තියෙන පසුබිම මොකද්ද කියලා බලලා තමයි ඒවට විසඳුම් සපයන්නේ. මේ නගරාධිපතිතුමා ඒ ගැන කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ. ලේසියට මොකද කරන්නේ? පොලිසියට බාර දීලා උසාවි දාලා ඒක ඒ නීති අනුකූල කටයුතු කරනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමීට අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? දැන් අපිට විතරක් මේ ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නෙට අපි විතරක් තනියම මුහුණ දෙනවා. ඒ වුණාට මේ ප්‍රශ්නේ තව කෙනෙකුට ආවොත් ඒ මිනිහයාට මේක හරි කරදරයිනේ. ඒ හින්දා අනිත් හැමෝටමත් එක්කම සාධාරණයක් වෙනවා නම් මේක අඩු 6යි 6 කරන රස්සාව කරන්නම බැරි දෙයක්. දැන් මේ රස්සාවට කට්ටියත් අඩුයි. එනගෙන ආයෙත් 6ට වරුතට එන්න. 7:00 වෙනවා අඩුම ගානේ කෙනෙක් රස්සාවට එන්න. 8ට ඇවිල්ලා 6ට නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ඕගොල්ලන්ගේ මඩුවේ කොයිම ලෙසකින්වත් ওই හීනි කුඩු යන විදිහේ පොලිස් කිරීම කටයුතු කෙරෙන්නේ නෑ. ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔව් මම ගියානේ. දැන් එහා පැත්තේ ඒවා කෙරුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ මිනිස්සයාගෙන් මගේ ගෙදරට ගොඩ ඩස්ට් එකක් එනවා. ඒත් මම කාටවත් මුකුත් කියලා මොකද අපේම රස්සාව තව කෙනෙක් කරද්දී යාට මේ වද දෙන එකේ වැඩක් වෙන්නේ නැහනේ. අපි තේරුම් අරගන්න ඕනේ. එයා තේරුම් ගන්න ඕනේ යාගෙන් කාටවත් කරදරයක් නොවෙන්නයි. අපි තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සයා ජීවත් වෙන්නයි කියන එක. දැන් මේකයි දැන් ඔබතුමාගෙන් මම මේ අවසන් වශයෙන් අහන්නේ. මේ ඇත්තටම පොලිසිය පැත්තෙන් නීති අනුකූල පැත්තෙන් ඔබතුමා කියන පරිදි අපිට ඒක වැරදි කියන්න බෑ. නමුත් මේ පොලිසි වලට නීතියට වඩුව යොමු කරනවා කියන්නේ මේ වගේ ප්‍රශ්න වලට ඔබතුමා කිව්වා වගේ ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් ඇතිවීමක් වෙනවා. මේ අපේ උත්සාහය තියෙන්නේ මේක මීට වඩා වෙනස් අයුරකින් බේරගත යුතුයි කියන තැනකින් මේක බේරගන්න. ඉතින් ඒ නිසා ඔබතුමා දැන් අවසන් වශයෙන් මේ ගැන අරගෙන තියෙන පියවරක් තියෙනවද මොනවා හරි? ඔව්. මොකද මේ කලාපයක් වශයෙන් වඩු කර්මාන්තයට වෙන් කරලා තියෙන ප්‍රදේශ තියෙනවා. එතකොට ඉස්සලා මේ ගැන අවබෝධයක් තියෙනවා කොන්ටම ඉස්සලා. මොකද මේ වඩු කර්මාන්තයේ අදීය නිමින ඈත ඉතිහාසයෙන් නම් මොරටුව ප්‍රසිද්ධම වඩු කර්මාන්තයට. එතකොට එහෙමනම් මේ ගැන මැදිහත් වෙලා කටයුතු කිරීම මගේ වගකීම. ඇත්තෙන්ම අපේ පක්ෂය මම හිතනවා නියම වෙලාවට තමයි මම മന്ത്രി කෙනෙක්. ඒ മന്ത്രി ධූරය මට දැන් ලැබුණු හින්දා ඇත්තටම නාමල් රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම අපේ පක්ෂයේ ලේකම්තුමාටත් පින් සිද්ධ වෙන්න ඒ වගේම මම කියන්න ඕන අපේ මනෝජ් මහත්මිය අපේ සංවිධායකවරයා එතුමාත් අන්තිම මොහොතේ මට ඒ කැමැත්ත ප්‍රකාශ කෙරුවා.
ඒ මන්ද දූරේ ලැබපු හින්දා මම මේ පාර යෝජනාවක් වශයෙන් මම මේක ඉදිරිපත් කළා තියෙනවා මොරටු මහනගර සභාව රැස්වීමට. දැන් මේ තුල ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ට ජීවත් වෙන්න බැරි තත්වයකට උද්ගත වෙලා තියෙනවා. මානසික සම්පූර්ණයෙන් වැටලා තින්නේ මේ ප්‍රශ්නේ හින්දා. අපිට අවුරුද්දක් තිස්සේ ඉඳලා එකම කට්ටියක් ඉඳගෙන එකම ප්‍රශ්නයකට වද දෙනවා. එයාලට ඕනිම මේ සම්පූර්ණයෙන් මේ මඩුවත් නවත්තලා ගෙවල් දොරවලුත් නැති කරන තැනටම වැඩ කරන්න ඒගොල්ලන්ට ඕනේ. එයාලා ලොකු ලොකු කට්ටිය අල්ලගෙන අපිව කරන්න පුළුවන් උපරිමයටම අපිව හිර කරලා තියෙනවා. දැන් ඒතකොට ඕගොල්ලෝ ඉල්ලා සිටින්නේ මොකක්ද මේකේ අවසාන වශයෙන් ඕගොල්ලන්ට ඕනේ මේක අවුලක් ඇති කරන්න නෙමෙයිනේ. මේ தત્ත්වය තුල මට වැටහෙනවා වඩු කාර්මිකයෝ එකතු වෙලා හැමෝන්ටම මේ ප්‍රශ්නේ බලපානවා. පැමිණිලි ඇතා නැතා දැන් හෙට අනිද්දා වෙනකොට සාමූහිකව ගිහිල්ලා මේ වලට පැමිණිලි කරන්න ගත්තොත් කාටවත් වඩු වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒතකොට ඔබතුමියට මොකද්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මම මේ වඩු කර්මාන්තයේ යෙදෙන හැමෝම වෙනුවෙන් කියන්නේ මේකට විසඳුමක් තියෙනවා. අපි කාටවත් මේ අපේ කරන රස්සාව දාලා දුවලා පරිසරයේ මේ බලපත්‍රයයි සවුන්ඩ් එකත් චෙක් කරන්න ගියොත් අපි හම්බ කරන එක වගේ එකක් යනවා. ඒ හින්දා හැමෝම වෙනුවෙන් ඉල්ලන්නේ මේකට හරි උත්තරයක් ඕනේ. අපිට සාධාරණයක් ඕනේ. අපි ඉන්න තැනක් ගන්න අමාරුවෙන්, රස්සාව කරන්න අමාරුවෙන් මේ හැම දෙයකටම අපිට තියෙන්නේ අටපහ ජොබ් එක කරනකොට වගේ කට්ටියට වැඩිය ඔළුවෙන් තියෙන්නේ මේ හැමදේම ජීවිතය ගත කරන්න. ඒ හින්දා මේකට සාධාරණයක් වෙන්න ඕන. මගෙන් ඉස්සරහට ගොඩක් කට්ටිය ජීවත් වෙද්දී ඒගොල්ලෝගෙන් මට කිසිම කරදරයක් නැති වෙනකොට මගෙන් ටිකක් එහාට ඉන්න කෙනෙක් එක පුද්ගලයෙක් විතරක් මට මේකට කරදර කරනකොට ඒකට සාධාරණයක් තියෙන්න ඕනනේ. මං අනිත් හැම වඩු කර්මාන්තයේ ඉදිරිය හැම මිනිස්සෙක් හැම කෙනෙක් හැම පවුල කෙනෙක්ගෙම හැමෝම වෙනුවෙන් ඉල්ලන්නේ. හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ. හැමෝටම සාධාරණයක් තියෙන්න ඕනේ. අපි කාටවත් මේ පහර ගහලා ජීවත් වෙන්න බැරි හින්දා හැමෝටම සාධාරණයක් තියෙන්න ඕනේ. මම මේ පාර යෝජනාවක් වශයෙන් මම මේක ඉදිරිපත් කළා තියෙනවා මොරටු මහනගර සභාව රැස්වීමට. ඉතින් අපි බලමු මේ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරලා මේගොල්ලන්ට හරියටි දැනුවත් වීමක් නැත්නම් මේගොල්ලන්ව දැනුවත් කරලා මේ ප්‍රශ්නේ සාධාරණව කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් ඇති නොවන පිළිවෙලට සාකච්ඡාමය තත්ත්වෙන් විසඳන්න අපි බලමු. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට.